ට්‍රිප් එකක් යන එක මාර ෆන් වුණාට ට්‍රිප් එක ප්ලෑන් කරගන්න එක තමයි අමාරුම නේද? මෙන්න ස්මාර්ට් විදිහට ට්‍රිප් එක ප්ලෑන් කරලා රිලැක්ස් එකේ ගමනක් යන්න පුළුවන් නියම සොලියුෂන් එකක්. tripads.lk ට්‍රිප් එකක් යන ස්මාර්ට්ම විදිහ. Hello travelers, ඔන්න travel brothers අද යන්නේ ඇත්තම දන්නේ කොයිද කියලා ගමනට එකතු වෙන්නේ නිලාන් එරන්ද channel එක රීස්ටාර්ට් YouTube නව්වා ඉන්නවා වෙනදා වගේම Instagram නව්වා අයියේ විස්තර පොඩි ටිකක් කියනවා කොහොමද කියලා මල්ලිගේ අපි අද යන ගමන ඇත්තටම පටන් ගන්න කොටගගේ ඇලි හතෙන් සමාටින් ඇලි හත හරහා 5 peaks යන ට්‍රැක් එකෙන් තමයි පටන් ගන්න. ඒක ඩෙස්ටිනේෂන් එක ගැන අපිට හරියටම අයිඩියා එකක් නෑ. මොකද අපි දෙන්න ගිහිල්ලා බලනවා කොහෙටද යන්නේ. සමහර විට තුන්විස්ගල යන්න පුළුවන්, සමහර විට අලුගල් කන්ද යන්න පුළුවන්, අලුගල් කන්දර කියලා මීමුරේට බහින්න පුළුවන්. ඒ වගේ ට්‍රැකින් එකක් තමයි අද යන්නේ. බලමු කොහොම වෙයිද කියලා. එහෙනම් දිගටම වීඩියෝ එක බලන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. කට්ටියකම Instagram තියෙනවා. අලුත් දැන් හොයාගන්න follow කරලා තියාගන්න. එහෙනම් අපි ගිහිල්ලා බලමු අද ඇඩ්වෙන්චර් එක කොහොම වෙයිද කියලා ප්‍රාර්ථනා කරනවා සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්න කියලා. එහෙනම් ජය වේවා. දිගටම යන්න. ඉතින් ඔන්න අපි දැන් ට්‍රැක් එකේ එන ගමන් ට්‍රැක් එකේදී අපි ඉස්සෙල්ලාම නගින්න හදන කොටගඟ එලි හත මේ පැත්තෙන් පේනවා මේ ලෙන්ස් එකෙන් පේන්නේ නැති මම zoom වීඩියෝ එක පැත්තෙන් දාන්නම් ඉතින් මෙන්න මේ පැත්තට තමයි යන්න තියෙන්නේ අන්න රෑදින් පේන්නේ ඉස්සෙල්ලාම අපි ඕක ගිහිල්ලා තමයි ඊට පස්සේ බලන්නේ ඉතින් එහාට කොහෙටද යන්නේ කියලා දිගටම මාර ලස්සනයි මේ ගමන තමයි කියන්නේ පරිසරයත් එක්ක අද වැස්සනම් එහෙම නැහැ පොඩ්ඩක් ලාවට වෙහි කලා අලුවක් තියෙනවා මේ මෙන්න මේ පැත්ත සයිඩ් එකේ අපි යන පැත්තට නම් දැනට නැහැ ඉස්සරහ මොනවද දන්නේ දිගටම යන්න අපි ෆොටෝග්‍රැෆර් නවත් මදුවන්ත කාර් උපකරණයට පෙනී සිටීම නිලාන් එරන්ද මොකද කියන්නේ නිලනයි පිච්චේ විතරයි තියෙන්නේ පිච්චේ නේ ආයි පොඩි කාලට යන්න හිතනවද පොඩි කාලේ මේ ලස්සන මේ වගේ තැනක ක්‍රිකට් පාරක් ගහලා යන දින හොඳයි හයික් එක ඉතින් ඔන්න අපි ෆස්ට් ටෙස්ට් එකට පොඩ්ඩක් නේද මෙන්න මේ වගේ පොඩි අම්බලමක් තියෙන තැනක මේ පැත්තෙන් ඔන්න තව ටිකක් ලස්සනට පේනවා ඒකේ zooming වීඩියෝ එකක් දාන්න කොටගඟ ඇලි හතනේ කොටගල කොටගලද කොටගඟ ඇලි හත මේ නැත්තම් ගෝණවල ඇලි කියලා කියනවා ගෝණවල ඇලි කියලා කියනවලු මාර ලස්සන පැත්තක් නේ ඇලි හතක් තියෙනවා කොටගඟ 7 falls උඩ තියෙන්නේ කොටගඟ තැන්න
එතකොට අපේ ෆස්ට් ටාගට් අපි ඇලි හත නැගලා කොටගගේ ප්ලේස් එකට. ඒ කියන්නේ කොටගගේ තැන්නට යන්න තමයි මුලින්ම අපේ ප්ලෑන් එක. ටාගට් එක තියෙන්නේ. ටාගට් එක තියෙන්නේ. ඊට පස්සේ 5 පීක්ස් පැත්තට යන්න ඕනේ. මුලින්ම අපේ ටාගට් එක බලමු නේද? ඔව්. බලමු ෆස්ට් ටාගට් එක කොහොමද දීලා. මේකේ ඔන්න මෙතනට තමයි අන්තිමටම මෙහෙම පල්ලෙහාට පේන view එක පේන්නේ. මෙතන zooming වීඩියෝ එක මම දාන්නම් පැත්තේ. එහෙනම් අපි යන් අපි ෆස්ට් ටාගට් එකට. දිගටම වීඩියෝ එකේ බලන්න. දෙකට මුණුනේ ඉතින් සපාතු දෙක කැඩුනා. ඉතින් සෙරප්පු දෙක නගින්න හරි අමාරුයි මේ ඉස්සනවා. දැන් අපි ටාගට් උඩට නැගලා තින්නේ. මගේ බෑග් එක ගත්ත මේ ප්‍රමාණ කොට අමාරු නේද? මේ සෙරප්පු දෙකත් එක්ක ඇල්ලකට බහිනවා. පල්ලෙහා මේ एक्सटेंड किया हाँ ऐसे के अभी डैंग कोटा का हतरनी पहुंच गई अबे अंदर दिन उधर हटा ये अभी यहाँ आ अंदर नहीं निकल रही පල්ලයට කියන කෙලින්ම හතර තමයි ආවේ දැන් හතර ඉන්නේ ඌඩල්ල විමානේ එන්න ඉන්නවා ආවේ ඒකම නැකලා බා මේ අතෙත් තියෙනවා අතෙත් ඔන්න ඌඩල්ල මේ මමත් කවුරු හරි කියනවා හයික් කෙන එක ලේසි කියලා උඹට නම් පිස්සු බා. තව යන්න තියෙනවා. මට ඇත්තටම පොඩ අමාරුලා තින්නේ. thank you ඔයාලට මගේ බෑග් එක පොඩ උස්සනාර. අවුලුනේ සපස් දෙක කරනවා දැන් මෙච්චර පුදයක් එක්ක පොඩ අමාරු විතර. යා යුතු දුර බොහොමයි. බෑග් එක අරේ තියලා නේ ආවේ. फोन ने दिया हाँ थोड़ी बैग की गाड़ी आराम कितना हुआ ඔන්න අපි අරල්ලෙන් උඩේකටත් ආයි බැස්සා. මොකද ඒක ඒ තරම් ලස්සනයි තියාගන්න බෑ මේ. ඒ හින්දා මේකට පොඩ බෑ යන්න හිතුවා. හරි कोटा जावे आइए मगात में कोटा में अंदर एल मालूम दस पॉडी पॉडी हो दिया हां ओके ये पूरा मेन पॉवर स्प्रिंग में लास्ट के
5 feet ඒ ගිහිල්ලා අලුගල් කන්දර යනවා. පොළොන්නරුවේ එහෙම ඉන්නවා. කොහමරි අන්තිල් කපස්සුත් නැහැ දෙරකුඩාන් යන්න අමාරුයි නම් එන්න මුකුත් නැතුව තමයි යන්නේ ලීස්ට් ඔක්කොම. අපි ඉන්නේ ඉලනයි කිව්වත් වගේ කොට ගඟ ඇලි හතේ උඩමැල්ල ලාස්ට් පෝල් එක. ආ පොඩි පොඩි ඒවා තියෙනවා. මේන් පෝල් එක තමයි මේක හත්වෙනි එක. හරි ඔන්න අපි දැන් කොටගඟ ඇලි හතේ টොප් එල තියෙන කියන්නේ පටන් ගන්න මුදුනේ ඉන්නේ. දැන් අපි අපේ ෆස්ට් ටාගට් එක කවර් කරා. දැන් පොඩ අපිට ටයිම් ලේට් වුණා මොකද මගේ සපත්තු දෙකේ ප්‍රශ්නේ හින්දා. වෙලාව 4:45යි. කොටගඟ ඇලි හතේ එන්න නම් රෝඩ් එක තියෙනවා. ඒ කියන්නේ පාර පැහැදිලි. 5 peaks උත් මම දන්න විදියට පාර තියෙනවා. එතනින් එහාට යන ඒවා ගැන තමයි බලන්න ඕනේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ තනියෙන් එන්න එපා. එනවා නම් දන්න කෙනෙක් එක්ක එන්න. අතරමං ඉන්නේ සම්භාවිතාවය වැඩි. ඒ හින්දා හොඳට මැප් විශේෂයෙන් මැප් එකක් බලාගෙන යන්න පුළුවන්. නිකන් Google Map එක බලලා නෙවෙයි. ඒකට පොඩ්ඩක් එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනේ. බලමු අපි ඉස්සරහට ගිහිල්ලා මේ තව කොහොමද කියලා අපේ අද ට්‍රෙකින් එක. ෆයිනලි අපි කොටගඟ එන්නට ආවා. ගමනාවේ නිලන්න අයියයි නව්වයි මේ ඉන්නේ. මම අර ඉස්සෙල්ලා කිව්වත් වගේ කවුරු යන එක්ස්පීරියන්ස් මැප් කියවන්න පුළුවන් කවුරු හරි එකයි යන්න. මේ බලන්න රූට් එක තියෙනවා නේ අයියෙන්න. මේක සාමාන්‍යයෙන් normally traverse කරන 5 weeks වල යන මේක තංගප්පුව හරහා යන. එතකොට දැන් ඔන්න ෆස්ට් ටාගට් ඉස්සෙල්ලා කිව්වා වගේ කම්ප්ලීට්. මෙන්න මේ පැත්තෙන් පේන 5 peaks. එතකොට මේ පැත්තේ අලුගල් කන්ද. ට්‍රයි එක තියෙන්නේ අරකට තමයි. අපි බලමු කොහොම වෙයිද කියලා. 5 peaks උත් ගොඩක් අය දන්නවනේ. ගොඩක් අය දන්නවා සමහර අය යනවා. ලොකු මවුල තියෙන මේ සපත්තු දෙකේ කේස් එක තමයි. ඒත් එක්කම මේ කියන්න ඕනේ මේ ලෙන්ස් එකට පේන්නේ නැති වෙන හින්දා zoom වීඩියෝ එකක් කැමති ඉතින් දානවා. මේකෙත් දාන්න වීදුමට දැන් ඔක්කොම පේනවනේ. දැන් ඔන්න සෙට් එකම පේනවා. බලමු අපි මෙන්න මේ වටෙන් තමයි යන්න තියෙන්නේ. අද මේ නිලනයි තමයි අපි එක්කයි යන්නේ. කෙලින්ම අපේ ගමන් මොකද්ද? ලොකු උත්තමය. නදේගුර. එහෙනම් දිගටම වීඩියෝ එක බලන්න. ඉස්සරහට මොනවද හිතන්නේ?
හරි අපි ඒක ප්ලෑන් එකට ඇවිල්ලා තින්නේ. අපි අලුගල් ලෙනේ නේද? අලුගල් ලෙනට යනවාද කැම්ප් කරන්න. හෙට යන දියත් කියන්න බෑ කොහේයිද දන්නේ. අපි අර ග්‍රේට් වෙස්ටර්න් ගියාගේ අන්ප්ලෑන් හයිකින් එකක් නෙවෙයි. මේක ට්‍රැකින් එකක්. ඒ ගැන හොඳටම කියලා දෙන්න මේ නිලන් අයියට ඉන්න තැනක මම කියන්න. එයා කියලා දෙයි මොකද ට්‍රැකින් කියන්නේ කියලා. හයයි වෙලාව තාම අපි ඇවිදිනවා. අද නම් උදේට ෂෝටිස් කාපු පාර මේ තාම ඉන්නේ. බඩත් ගිනි ඒ වුණාට මේ අපි දැන් කෙලින්ම කැම්ප් කරන තැනටම ගිහිල්ලා කැම්ප් හදා ගන්නවා. ඒක තමයි හිතන් ඉන්නේ. කිලෝමීටර් 5ක් වගේ යන්න දිනවා කියලා අපේ නිලන් අයියා කිව්වා. කූඩැල්ල උනා විමානේ. මම දැන් කරපුත් දාන් ඉන්නින්ද කකුල් දෙකේ ආයි ඉවරයි. ගන්න දෙයක් නැහැ. බලමු අපි කැම්ප් කරන තැනට ගිහිල්ලා. නයිට් මෝඩ් ඉන්න GoPro ගන්න බෑ. පේන්නේ නැහැ. නිලනා ඉන්න වෙලා ගිය නිලනයි. මචං වෙලාව දැන් හරියටම 6:56යි. 56 මෙන්න මේ බෙල්ලේ කූඩල්ලෙක් ඉන්නවා. මේ උටත් ෂොට් එකක් දෙන්න. නයිස්. තාම අපි කැලේ මැද්දේ ඉන්නේ. නව්වා ඉන්නවා මේ පැත්තෙන්. අලුගල් දෙන. අපේ අද රෑ ටාගට් එක කිව්වත් වගේ අලුගල් දෙන. ඉතින් ඒකට යනකම් අපි යනවා. මට දැන් ටිකක් හොඳටම මේ වෙලා තියෙන්නේ මේ සපත්තු දෙක නැති හින්දා. මල්ලි එන්නකෝ. හයි. මෙන්න මේකේ ෆොටෝ එකක් ගහගනි. හරින්කෝ. මොකද්ද? මෙන්න මේ සතාගේ වීඩියෝ එකක් දාන්න පොඩ්ඩක්. මොකෙද්ද? ඒක මම ඒක තමයි මම දැකලා නැති එකේ මචං. වීඩියෝ එකේ තමයි තියෙන්නේ. තියනවද? වීඩියෝ එක තමයි තියෙන්නේ. හරි පොඩ්ඩක් ලං කරන්න. අඩෝ මම ඌ දැකලා නැහැ මම ඊට ඉස්සෙල්ලා. එන අපිට රෑ යද්දී හම්බුණා අමුතු සතෙක්. කොකෝ. තවලං කරන්න. එයාගේ ඔළුව පේනවද? මූණ නිකන් කූණලු ෂේප් එකක් තියෙනවා. ඔළුව තියෙන එහා පැත්තේ. ඔව් මේ තියෙන ඔළුව. ID please. මෙන්න මේ තියෙන උඩ අලුගල් කන්ද. අපි බලමු හෙට තත්ත්වය අනුව කොහොමද කියලා. මොකද දැන් නම් හොඳටම හැක් වෙලා ඉන්නේ මේ සපත්තු සීන් එකේ. මම මේ වගේ යන්නේ දල බෑගුම් බහින්න තියෙන්නේ. මට නම් බොරු කියන්න ඕනේ. මට නම් ඇඬිලා ඉන්නේ. නෑ මේ ගල්ලනේ නින්ද. අම්මා ඉස්සරහින් අපේ නිලාන් මහත්මයා යනවා මැප් එක බලාගෙන. පිටිපස්සෙන් එනවා අපේ නව්ව මහත්තයා. එතකොට වීඩියෝ කරන්නේ මම සුප්පා. කිලෝමීටර් 8ක්. කොහමද ප්ලේස් එක? ඔන්න ෆයිනලි හරිම අමාරුවෙන් එනවා කිව්වොත් එනවා. රෑ කීයද? 7යි හරියටම 7යි 9 7යි 10 විනාඩි 10ක්. ඔන්න අපි අලුගල් ලෙනේ ඉන්නේ දැන්. උඩට යන්න එපා කූඩල්ල ඔක්කොම ඉතරලා යන්න. මේ අලුගල් ලෙනේ ඉන්නේ. දැන් ස්පෙෂල් ඩියුටි එක කූඩල්ල වයින් කිරීම. නියමයි නව්වා. ජයවා. නිලනේ මෙතනට. එකෙන්ම ජයවා ඔන්න සාර්ථක ලෙස යේ ෆස්ට් ඩේ අපි දැන් කූඩල්ල වයින් කරගෙන බලමු රැට මෙතන තමයි අපි කැම්ප් කරන්නේ. ඔන්න කූඩල්ල නැහැ කියන අයරකෝ.
හොර යනවා ඌඩෙල්ල පෙන්නන්න මේ නූඩෙල්ලෝ තව ඉන්නවා සපත්තු ඇතුලේ ඉන්නවා කලිසමස් කලිසමස් ඉන්නවා මෙන්න දැඩි මහන්සියකින් පසු අපගේ නිලාන් මහතා මේ ඉන්නවා. අන්න කොමරි ගිනිමැලේ ගැහුවා. හරි ඔන්න ගිනිමැලේක් ගැහුවා. ඩිනර් එකත් සෙට් කරගත්තා. අපේ වෙලාවට නේ අද අපි මෙතන අලුගල් ලෙන යටට ආවේ. ඔව් ලෙනට ආවේ වැඩි හොඳට මතක. පට්ට උලක් තියෙනවා අපි උඩ ගැහුවා නම් එම අනාථ වෙනවා. අනාථ වෙනවා. ඉතින් අයියේ මොනවද අද කියන්න තියෙන්නේ? අද ඇත්තටම අපේ ටාගට් එක සිද්ධ කොමරි 5 weeks හරි අලුගල් ලෙනට හරි එන්න තමයි. කොමරි අපි ආව රෑ 7 ඔව් ඇත්තටම අපේ ප්ලෑන් එකක් තිබ්බේ නෑනේ නගිද්දි. කොටගඟ ෆස්ට් ටාගට් එක විතරයි තිබ්බේ. ඊට පස්සේ තිබ්බේ 5 weeks ඇත්තටම 5 weeks ටාගට් එක තිබ්බා මේ උලඟයි ටයිම් එකයි මගේ සපත්තු කැඩිලා එතන තමයි ගොඩක්ම ටයිම් ලේට් උනේ. ඉතින් ඒකත් එක්ක අපි තීරණය කරා වගේ අපි අලුගල් ලෙනට ආවා. දැන් අපි ඩිනර් එක අරගෙන එහෙම පොඩි කයියක් දාලා සින්දුවක් කාලා පොඩි වටපිට අද ඇත්තටම ගොඩක් තරු තියෙනවා හසේ. තරුත් පොඩ්ඩක් බලන් ඉඳලා නින්දට යනවා. හෙට හඳ බලන්නේ තරු විතරයි. හෙට බලමු මේ අපි මොකද්ද කරන්න කියලා. හෙට උදේට තමයි ප්ලෑන් එක බලන්න වෙන්නේ නේ. හෙට උදේට නැගිටින විදියට කියන්නේ මේ දැන් හොඳටම හැක් වෙලා ඉන්නේ. මේ ඉතින් මට නම් ඇත්තටම මම ගොඩක් හැක් මේ දෙන්න නම් ආව ඇත්තටම. thank you මගේ බෑග් එක ගොඩක් දුර අරන් ආවට. මේ අනිවාර්යෙන් vlog එක බලන්න ඉස්සරහට දිගටම බලන්න. ස්කිප් කර බලන්න එපා. හොඳ තැන් මිස් වෙයි. ඉතින් මේ වගේ අලුත් වීඩියෝස් ගන්න අනිවාර්යෙන් නිලාන් අයියාගේ Instagram එක මෙයා අපිට වඩා හොඳ හයිකින් ට්‍රෙකින් අනම්මන ඔක්කොම යන එක්කෙනෙක්. ඉතින් Instagram එකේ follow කරලා තියාගන්න නිලාන් නිරන්ද. YouTube බලනවා නම් රිස්ක් හන්ට මේ පැත්තේ නව්වා ඉන්නවා. නව්වාගේ ෆීඩ් එක සුපිරි ආයි කෙලින්ම ෆොරින්ලා ඇට්‍රැක්ට් වෙලා එන්නේ. එහෙනම් නව්වාගේ Insta එකත් follow කරලා තියාගන්න. සහ මම සුප්පා අපේ channel එකේ travel brothers තාම subscribe කරලා නැත්නම් subscribe කරගන්න. සහ තව එක දෙයක් නිලාන් අයියේ මේ ට්‍රෙකින් එකයි මේ හයිකින් එක කොහොමද ට්‍රෙකින්ද මම නම් ඇත්තටම දන්නේ නැහැ. කොහොමද ඒකේ පොඩ්ඩක් කියන්නකෝ. හයිකින් එකක් කිව්වම අපි සාමාන්‍යයෙන් කන්දක් ටාගට් කරගෙන කන්ද ගොඩක් වෙලාවට නගිනවා. අපි මේ ට්‍රැකින් එකක් කියනකොට අපි දියැලි වෙන්න පුළුවන්, කඳු වෙන්න පුළුවන්. ඒ වගේ ලොකු රේන්ජ් එකක් දිගේ සමහර විට ඩෙස්ටිනේෂන් එක අපි නොදන්නව වෙන්න පුළුවන්. අපි එතනකින් පටන් ගෙන තවත් තැනකින් අපි එක්ක පාරකට එහෙම ටාගට් කරලා එහෙම හැමදේමත් එක්ක කියන දියැල්ල, කඳු, එතකොට තැනිතලා මේ හැමදේම පහු කරගෙන කැලේ වනයන්තරේ අලුත් තැනක් හොයාගෙන යන එක තමයි ට්‍රැකින් කියන්නේ ගොඩක් වෙලාවට මල්ලි. අදත් අපි ආවෙත් ඒ වගේ ට්‍රැකින් එකක්. දැන් මේ ලයිට් එක වදිනවා මේ නිලාන ඉන්න හොල්මනක්ගේ පේනනේ. මේ ආය හෙට බ්ලොග් එක ඉවර කරන්න ලං වෙලා ඒකේ තවත් විස්තරات එක්ක මේවා කරලා දෙන්න. එහෙනම් ගුණපුස ජය වේවා බුස්සරණයි. අපි යනවා එහෙනම් කාලා නිදාගන්න. හෙට උදේට හම්බෙමු. hello good morning travelers. ඔන්න උදේම අපි නැගිට්ටා. අද අපේ ටාගට් එක අලුගල් කන්ද ඊයේ අලුගල් ලේනේ. වටපිටාව බැලුවොත් පේනවා ඇති. ඔක්කොම ඊට උදානස් කරලා තියෙන මේ විදිහටම අපි හැමදාම මතක් කරනවා වගේ ගේනේවා මේ විදිහටම ගෙනියන්න ඉන්න තැන දාලා යන්න එපා. සහ විශේෂයෙන් කියන්න ඕනේ ඊයේ රාත් කිව්වා මේ ගලේ ලියලා තියෙනවා එක එක ඒවා. ඒ වගේ වැඩ කරන්න එපා. මොකද තව එන කෙනෙක්ට ඒක හරියට රස විඳින්න ඒක තියන්න රැල්ලක් හදන්න එහෙම ලියන්න නැතුව කුණු දාන්න නැතුව යන තැන පරිස්සමෙන් ඒ කියන්නේ ගිහිල්ලා ඒක ඒ විදිහටම ලස්සනට තියලෙන්න පුළුවන් විදිහේ රැල්ලක් හදන්න travel කරනවා නම් පරිසරයට ආදරය කරනවා නම් එතකොට හරියට බැලුවොත් අයි මේක උඩටනේ අපි යන්නේ.
අපි අලුගල් කන්ද පාමුඩිනේ ඉන්නේ නිලන් අයියා. මේ නිලන් අයියා ඊයේ මේ අර විස්තරේ පොඩ්ඩක් ආයි කියන්නකො. කට්ටිය නැතර පැහැදිලි නැතුව ඇති. මේ හයිකින් ට්‍රෙකින් එකේ වෙනස. ඒක ගොඩක් වෙලාවට හයිකින් වලට වගේ කරන්නේ කො කන්දක් අපි ටාගට් කරගෙන අපි යන එක. සාමාන්‍යයෙන් කොගේ හයිකින් එකක් කිව්වොත් ඒ ස්පිනික්ස් 2 යනවා ලකේකල යනවා ඒක. අපි දැන් අද අපි මේ ගමන වෙලා තියෙන්නේ ට්‍රැකින් එකක්. ට්‍රැකින් එකක් කියන්නේ අපි යම් කිසි කන්දු වේවා ජීඇලි වේවා ඔය යම් කිසි රේන්ජ් එකක් කරගෙන කැලේ ඇවිදගෙන හොයාගෙන යන එක. බොහෝ විට ඒකේ ඩෙස්ටිනේෂන් එක අපි දන්නේ නැහැ. අපි ගිහිල්ලා තමයි ඒ තැන ඊළඟ තැන ඩිසයිඩ් කරන්නේ. ඒක තමයි සහ කියන්න ඕනේ තනියෙන් එන්න එපා නේ. එනවනම් මේ අයියාගේ සුපිරි එක්ස්පීරියන්ස් කියන ඔය කියන්නේ අපි මෙතන මේ වගේ එකක් කරනවා අනිවාර්යයෙන් විශේෂ මල්ලි මැප් එක ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් එන්න ඕනේ. මේකද කැලේ මැද නිකන් බලාගෙන එහෙම යන එක ඒක මේ කොහොමද සුදුසු වෙන්නේ නැහැ. අන්න ඒක විශේෂයෙන් මතක තියාගන්න. එතකොට එනවනම් අන්න ඒක ඔළුවේ තියාගෙන එන්න. එහෙනම් අපි බලමු අද ඇඩ්වෙන්චර් එක කොහොම වෙයිද කියලා. කවුල් දෙක ඇත්තටම ඊගිව ඉවරයි. තාමත් ලීක්ස් ස්පීඩින් ඉන්නේ. පොඩ්ඩක් අමාරුනේ. මේ නගෝ ඉන්න මේ පැත්තේ. good morning මචං. තේ එකක් එහෙම අපි බීලා ඉන්නේ දැන්. එහෙනම් අපි බලමු අපේ ගමන කොහොම වෙයිද කියලා. අපේ කොච්චර දෙල්ල තියෙන්නේ? ඒක තවම මචං එහෙම ගමන කොටි ගත්ත විතරයි තමයි අලුගල් කරන්නේ. මේ වෙනවා. ලැන් දින අපි නැගිනවා දිගේ. අර ඇටින් වෙනවා ස්පීනික්ස් නේ. ස්පීනික්ස් 2. ඉන්නේ පේන්නේ. සූම් වීඩියෝ එකක් දාන්න එක. මේ පල්ලෙහා ඉන්න අපි නැගගෙන ආවේ දැන්. ඔෆ් රෝඩ් ට්‍රැක් එකක් යන්නේ. බලමු එන කොහොම වෙයිද කියලා තව යන්න තියෙනවා. මෙන්න මේකේ උඩටම තමයි අපි යන්නේ. හරි. ඔන්න travelBrothers මේ භාගයක් දුර නැගලේ මම නම් හරි මහන්සි විස්තරය කරන්න මේ නිලන් අයට දෙන්න. ඔව් දැන් අපි අලුගල් එනේ ඉඳන් අලුගල් කන්දේ දෙබොක්කාව හරහා අලුගල් කන්ද මුදුනට නගින ගම අපි සයිඩ් එකට ගිහලා ආයේ දකුණට යන තමයි ප්ලෑන් එක. දැන් මුදුනට ලං වෙලා තින්නේ. අපි පොඩි රෙස්ට් එකක් ගන්නවා. මල්ලි අටවන්සි. හරි එහෙනම් උඩට ගිහිල්ලාම හම්බෙමු. Hi travelBrothers risk hunter නව්වා. ඔන්න finally අපි අපේ destination එක අලුගල් කන්ද reach කරා. නිලන් අය කියන්නකෝ දැන් පොඩි විස්තරයක් බලන්න කට්ටියට. ඔව් මල්ලි අපි දවල් 1ට විතර පටන් ගත්ත ගමන කොටගඟ ඉඳන් ඇලිහත් ඉවර කරලා අපි කොහොම හරි ඊයේ හවස 7 විතර වෙද්දි කොහොම හරි අපි එන්න හම්බුණා අලුගල් එනට. ඉතින් අද උදේ පටන් ගත්තා 7:08 විතර අලුගල් කන්ද නගින්න ඒ බෑවුම හරහා කවුරුත් දන්නවා අලුගල් කන්ද කියන ලොකු බෑවුමක් තියෙනවා. බෑවුම හරහා ඇවිල්ලා අපි දැන් 12 කීයද වෙලාව අපේ? වෙලාව කීයද? 12යි කාලේ වෙනකොට අපිට ඉවර කරන්න පුළුවන් වුණා හොඳම ගමනක් ඇත්තටම අපිට අත්දැකීම් ලැබුණා. සුපිරි සීමිත ප්‍රමාණයක් එන්නේ මෙතනට. කලින් ටීම් එක ගහපු කොඩියක් හම්බුණා අපි ඩෙස්ටිනේෂන් රීච් කරපු ඉඳලා. ඉතින් අපේ channel එක travelBrothers subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, වීඩියෝ එක හොඳට share කරන්න. නිලාන් එරන්ද Insta ඉන්න follow කරන්න. නව්වා Insta ඉන්න follow කරන්න සහ නිලානගේ YouTube channel එක risk hunter ඒකත් subscribe කරලා තියාගන්න. මේ වගේ සුපිරි hike tracking ඕන එකක් බලා ගන්න පුළුවන්. සහ මෙන්න මේ පැත්තේ තමයි view එක තියෙන්නේ. 5 peaks උයි ඔක්කොම ටික. ඒ තියෙන view එක. මේ පැත්තත් එහෙමයි. එහෙනම් මෙතනින් අපේ තව කියන්න ඕනේ මල්ලි මේ අලුගල් කන්ද කියන එකේ view point එකක් ලේසියකින් නැහැනේ. ඔව් view ගන්න වෙන්නේ ගස් උඩ ඉඳලා තමයි view point එක. එහෙනම් අපේ vlog එක මෙතනින් ඉවර කරනවා. අලුත් එක්කින් හම්බෙමු. දැන් බහින route එක අපි තාම දන්නේ නැහැ. කොහෙන්ද කියලා කොහෙන් හරි අද බහැලා ගෙදර යනවා. එහෙනම් ඔක්කොම පරිස්සමෙන් ඉන්න ජය වේවා. එහෙනම් අලුත් vlog එකකින් හම්බෙමු. ජය වේවා. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න.